හයි ඔයාලා හැමෝටම අද මම මේ වීඩියෝ එකකින් පෙන්නන්න යන්නේ මෙන්න මේ මග් එක කොහොමද ඩිසයින් කරන්නේ කොහොමද print කරන්නේ කියලා. හරි. අපිට මග් එක ඩිසයින් කරන්න කම්පියුටර් එකක් හරි ලැප් එකක් හරි අවශ්‍ය වෙනවා. අපිට ඕන වෙනවා මෙන්න මේ මග් එක heat tape එක මේක A4 sublimation papers Epson එකේ එන L130 sublimation printer එක heat press එක. මෙන්න මේ ටික තියනවා නම් අපිට පුළුවන් ලේසියෙන් මග් එක print කරන්න. මග් එක ඩිසයින් කරන්න මම use කරන්නේ Adobe Photoshop. අපි බලමු Photoshop එකෙන් කොහොමද art work එකක් edit කරන්න කියලා. මුලින්ම අපි අපේ මග් එකේ size එකට page එකක් open කරගමු. අඟල් 8.3යි 3.5 තමයි මේ මග් එකට size එක මම අරන් තියෙන්නේ. වගේම resolution 300 තමයි අපි හදාගන්න ඕනේ. මේ තියෙන්නේ අපි දැන් print කරගත්ත කොලේ. මේක ඔයාලට නම් පේන්නේ හැබැයි හරි පැත්ත. හැබැයි මේක print කරන්න ඕනේ mirror. අපි mirror එකකින් print කරලා තමයි මග් එකේ heat කරන්නේ. අපි දැන් මෙන්න මේ මග් එකේ මෙන්න මේක ගානට balance වෙන විදිහට මුලින්ම අපි එක හදා ගන්නවා. අපි print කරගත්ත ඒ කොලේ ගානට කපාගෙන මග් එකේ මෙහෙම දෙපැත්ත මේ හැන්ඩල් එකට දෙපැත්ත බැලන්ස් කරගන්නවා. මේ කොන් වලින් තමයි අලවගන්නේ. මොකද කොන් එකෙන් මේ කොන් වලින් අලවුවේ නැති වුණොත් මග් එකේ එතන හීට් වෙන චුට්ටක් අඩුයි. ඒ නිසා මුලින්ම මෙන්න මේ කොන් හතරෙම print කරලා ඉවරලා මේම අලවගත් මග් එක අපි දැන් හීට් කරමු. ඩබල් මැෂින් එකක් හින්දා මම දැනට එක පැත්තක් විතරයි මේ මග් එක හීට් කරන්න ගන්නේ. හරි අපි බලමු. මෙන්න මෙතනින් left එකක් තියෙනවා. ඒ කියන්නේ අපි left එක ක්ලික් කරොත් left එක පැත්තෙන් හීට් වෙනවා. right එක ඉබ්බොත් right එක පැත්තෙන් හීට් වෙනවා. දැන් මම පාවිච්චි කරන්නේ left එක හින්දා මම මේක off දැන් මෙන්න මේක ටික් ගන්නවා. ඒ කියන්නේ අංශක 170 රත් වුණ හින්දා යාලා කියනවා මේක දැන් හීට් වෙලා තියෙන්නේ හරි කියලා. ඒ නිසා දැන් මම මේකට මග් එක දැන් දාන්නයි යන්නේ. මෙහෙම තද කරා දැන් මම මෙතනින් ටයිමින් එක ඔබනවා. මේ තියෙන මෙන්න මේ ටයිමින් බටන් එක ඔබපු ගමන් මෙන්න මෙතනින් ටයිම් එක යනවා. අපි print කරලා heat කරගත්ත මග් එක තමයි දැන් මේක තියෙන්නේ උණුවෙන්. මේ තියෙන ළමයි මෙන්න මේක හොඳටම දැන් heat වෙලා තියෙන නිසා මග් එක ගොඩාක් රස්නේ අල්ලද්දී කරද්දී හරි පරිස්සමින් තමයි මේ දේවල් කරන්න ඕනේ. මේ තියෙන්නේ අදට එච්චරයි. බයි.